ජීවන්සාවි සුභාෂ් channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඇත්තටම මට පොල් රොටි කන්න ආසාවක් හිතුණා. ඉතින් යාළුවනේ රොටි කන්න ඕන නිසා මම අපේ වත්තේම පොල් ගෙඩියක් කඩා ගන්න කියලා ගියා. කොහොමද පොල් ඩාන්ස් එක? ජීවන්සාවි සුභාෂ් YouTube channel එකෙන් අද අපි රොටි හදන්නයි යන්නේ. ඔයාලත් එන්න මේ පැත්තට. පොල් රොටි හදාගන්න මම පාන් පිටි ග්‍රෑම් 300ක් විතර ගත්තා. ඒකට ගාගත්ත පොල් එකතු කරගෙන අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩුත් එකතු කරගත්තා. මේ වගේ කෑම ගොඩක් වෙලාවට මම නිවාඩු දවසට තමයි හදන්න ගන්නේ. ඔයාලත් මේ විදිහට පිටුවේ කනගම යාළුවනේ. හදද්දී ඩෝ එක මේ විදිහට හදාගන්න. මේ ගෙදර 5 දෙනයි 5 දෙනාට රොටි 5යි. අපි රොටි කද්දී කෙසෙල් ගෙඩියක් ලුණු මිරිස් ටිකක් එක්ක වගේනේ කන්නේ. ඉතින් මට අද හිතෙනවා රොටි කන්න කරි එකක් හදා ගන්න ඕන කියලා. ඉතින් මම මේ විදිහටයි කරි එක හදාගත්තේ. රස වැඩි වෙන්න අබ්බ සුදු ලුණු රම්ප කරපිංච ඔක්කොම දාන්න තමයි ටෙම්පරාදු හදාගත්තේ. රස පාටට පේන නිසා දැන් නම් හොඳටම බඩගිනි. කිව්වනේ අපේ ගෙදර පස්සේ මට පහසු නිසා තමයි මම මේ වගේ භාජනයක් ගත්තේ. හදාගත්ත ඩෝ එක මේ වගේ භාජනයක් හෝ ලෑල්ලක් උඩ තියලා හොඳට තුනී කරගන්න. මේ තියෙන්නේ මං හදාගත්ත රොටි එක. වැඩි කර ගන්නේ නැතිව ලස්සනට මේ විදිහට හදාගන්න. රොටි ටික නම් හදාගෙන ඉවරයි. රස්ලින් කන්න කැමති නිසා අපේ ගෙදර අයත් බලාගෙන ඉන්නේ. හරිම සුවඳයි. ඒ වගේම හරිම ලස්සන පාටක් තියෙනවා. කාලම අපි රස බලමුකෝ. ඩයට් කරනවා කියලා හිතුවට මේවා දැක්කම නොකා බෑ යාළුවනේ. පේනව නේද කන විදිය? හරිම රසයි. බලන්නකෝ රස වැඩිකමට හට්ටි ඉවර වෙන්නම කාලා. අපේ අම්මා කියලා තියෙන විදිහට නම් හට්ටියේ අන්තිම හරිය තමයිලු ගොඩක් රස තියෙන්නේ. කන්නම ආස හිතුණා. ඔයාලත් හදලා කාලා බලන්නකෝ. ජීවන්සාවි